Hi guys, සුබ සන්ධ්‍යාවක්. මේ මම දැන් ඉන්නේ අපේ යාළුවෙක්ගේ ගෙදර. අපේ යාළුවා සාමාන්‍යයෙන් එයාගේ ජීවිතේ ගොඩනගා ගන්න මේ කරන රැකියාවක්. මේක රැකියාවක් කියන්නත් බෑ. මේ ඉන්නේ දිනුක අයියා. ත්‍රිකුණාමලේ කවුරුත් අඳුරනවා. මේ දිනුක සාමාන්‍ය දිනුක කිව්වම කවුරුත් දන්නවා. මේ ලොකුවට කරන දේවල් නෙමෙයි. මේ වලට දැක්කම තේරෙනවා. මේවා ලොකුවට කරන දේවල් නෙමෙයි. උදව්වක් වශයෙන් කර දේවල්. මේ අද දවසේ යාට හම්බුණා අපේ පරණ යාළුවෙක් මේ කුමාර අයියා. මෙයා මේ ගමුවේ ඉන්නේ. එයාගේ වාහනේ ඉස්සරහා බෆර් එක. අයියේ වාහනේ මේ මොකද්ද වාහනේ? වාහනේද? ජපන් වාහනක්. ජපන් වාහනේ මේ සෙල් එකක්. සෙල් එකේ ඉස්සරහා මේ කවුලින් එක මොකක්ද ඒකට කියන්නේ අයියා? ඩිමෝ බට්ටගේ ඉස්සරහට එන කවුලින් එකක්. ඒකේ කවුලින් එකේ මේ කෑල්ල කැඩලා තියෙනවා. ජපන් ඩිමෝ බට්ටේ. ඊයන්සේ ගිහපම මේක හපු එක අහුණා. ඒ කෑල්ල මේ කෑල්ල වෙන් වෙලා තිබ්බේ. ඒක දැන් මේ අපේ බෆර් කරලා මොකක්ද ඒකට කියන්නේ මේ ෆයිබර් කරනවා. රයිට්. ෆයිබර් කරලා ලස්සනට හදලා දෙන්න තමයි මේ යාළුවෙක් වශයෙන් මේ වුනේ. මෙයාට පුළුවන් ඇත්තටම සහජ හැකියාවක් තියෙන පුද්ගලෙක් දිනුකය කියන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කාට හරි මොකක් හරි ඔයාලගේ වාහනේ චූටි කෑලි මොන හරි කැඩිලා ෆයිබර් මොන හරි වැඩ කරගන්න ඕන නම් ඇත්තටම අඩු ගානකට ලොකු වේදමකට නෙමෙයි අඩු වේදමකට කරලා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලෙක් තමයි මේ දිනුක අයියා. ගානකට කෙලවන්න බෑ. මේ බොරු කියනවා නම් බලා ගන්න පුළුවන් එයාගේ තියෙන මේ පොඩි දේවල් ඒ වලින් තමයි එයා කරන්නේ. මේ නැගී එන පුද්ගලෙක් මෙයාට සහයෝගයක් දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලා ආධාරය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් වාලත් ගිහලාදී ආධාරය කාඩු වලින් ඔයාලා කැමති කෙනෙකුට පුළුවන් නම් ඔයාලගේ මොන හරි කැඩලා තියෙනවා නම් පොඩි ප්ලාස්ටික් දේවල් කියලා හදා ගන්න පුළුවන් සාධාරණ මිලකට. ඇත්තටම මේ මානුෂීය මට්ටමෙන් කරන පුද්ගලයෙක් ඕනම දෙයක්. හරි ගයිස්, ඔයාලා කවුරු හරි ඉන්නවා නම් ඔයාලා පිළිගන්නේ නැත්නම් ඒකයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. මේ වගකීමෙන් ඒ කරන නිසා තමයි මේ වීඩියෝ එක ඇල්ල දැම්මේ. රයිට් ගයිස්, ඔයාලට කැමති නම් ඔයාලගේ සුළු දේවල් කරගන්න සුළු මුදලකට, වැඩි මුදලකට නෙමෙයි සුළු මුදලකට. රයිට්. අමතන්න දිනුක අයියා මම නම්බරේ දාන්නම්. දිනුක